ඉතින් අද අපි කතා කරමු පොඩ්ඩක් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ රිට් පෙස්සම ගැන. මොනවද මෙයා මේ පෙස්සමට දාලා තින්නේ? මේ රිට් පෙස්සමක් කියන්නේ මොකක්ද? ලංකාවේ අධිකරණ පද්ධතිය පොඩ්ඩක් ඇයි මේක කෝට් ඔෆ් අපීල් එහෙම නැත්නම් අභියාචන අධිකරණයෙන් විභාගයට ගන්නේ? මේ වගේ සිද්ධිය ඔය ඉස්සෙල්ලා වෙලා තියෙන ඒවා ගැන පොඩ්ඩක් විස්තර. ඊට අමතරව අපි මොකක්ද හිතන්නේ? මම නීතිඥයෙක් නෙමෙයි. නමුත් මම මේ සම්බන්ධව පොඩ්ඩක් කියවලා බලුවා මේ කේස් එක පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕන හින්දාම මේ පහලින්ම තියෙන්නේ ප්‍රාථමික සහ මැජිස්ට්‍රේට් එහෙම නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණ ඒවා තමයි සාමාන්‍යයෙන් පොඩි කේසස් අහන්නේ කවුරු හරි අත්අඩංගුවට ගත්තොත් පැය 24 අතර ඉදිරිපත් කරන්නේ මරණ පරීක්ෂණ ඒ වගේ. ඊට අමතරව ඊට උඩින් තියෙනවා දිස්ත්‍රික් කෝට්. ඒවා තමයි ෆයිනෑන්ෂල් එතනින් ගියාම සිවිල් නඩුව ඒ වගේ නඩුව අහන්නේ. ඊටත් උඩින් තියෙනවා හයි කෝට් එක. මේකේ තමයි සාමාන්‍ය සීරියස් ක්‍රයිම් මෙතනින් ගියාම ඔය ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව කියන අධිචෝදනා අමතරව මේ කෝට් එකට පුළුවන් අතර මරණ දඬුවම පවා දෙන්න. ඊට පස්සේ තමයි ඔය දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පෙස්සම සලකලා බලලා කෝට් එකේ තියෙන කෝට් ඔෆ් අපීල්. මේක තමයි ඇත්තටම යට අධිකරණ වලින් වෙන වැරදි නිසා තමන්ට සහනය ලබා ගන්න යන්න තියෙන තැන. ඊට අමතරව කෝට් ඔෆ් අපීල් එකේ තමයි රිට් කියන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නීතිය හරියට ක්‍රියාත්මක කරාද කියලාත් යන්න පුළුවන් තැනක් තමයි කෝට් ඔෆ් අපීල් කියන්නේ. ඊට අමතරව අන්තිමට තියෙනවා සුප්‍රීම කෝට් එක. සුප්‍රීම කෝට් එකේ තමයි ලංකාවේ ව්‍යවස්ථාව අර්ථකථනය කරන ඒවට යන්නේ. ඊට අමතරව හියුමන් රයිට්ස් වයලේෂන්ස් වලට යන්න පුළුවන් ඕනම දෙයකට අන්තිමට යන්න තියෙන්නේ අපේ පරිමාධිකරණය. එහෙම නැත්නම් සුප්‍රීම කෝට් එකට තමයි. යම්කිසි ප්‍රාථමික බේසික් දැනුමක් ලබා ගන්න තමයි මම ඒ කිව්වේ. ඉතින් මෙතෙන්දි මොකද්ද වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපීල් කෝට් එකට යන්නේ ඇත්තටම නීතිය අවභාවිතා කරනවා කියන අදහස අරගෙන කියලා තමයි මට තේරෙන්නේ. ඉතින් කියන්නේ අපීල් කෝට් එකට යන්නේ. කියන්නේ මේගොල්ලෝ හරියට නීතිය පාවිච්චි කරන්නේ නැහැ. නීතිය අවභාවිතා කරලා මාව අත්අඩංගුවට ගන්න යන්නේ. කිසිම හේතුවක් නැතුව කියන එක තමයි මෙයා කියන්න හදන්නේ කියන එක තමයි මට තේරෙන්නේ. මෙයාට සාමාන්‍ය අපේක්ෂිතයක් ඉල්ලන්න බෑ. මොකද මෙයා හිතා ඉන්නවා මෙයා PTA යටතේ අත්අඩංගුවට ගනී කියලා. එහෙම වුණොත් සාමාන්‍ය අපේක්ෂිතයක්කින් මෙයාට එළියට එන්න බෑ. එහෙනම් තමයි මෙයා මේ රිට් එකක් දාලා තියෙන්නේ. ඉතින් මේ රිට් ඔෆ් ප්‍රොහිබිෂන් කියන එක එහෙම නැත්නම් මේ රිට් ආඥාවක් 1607 දී එවකට එංගලන්තේ ඉඳපු අග්‍රමිනිස්ත්‍රකාරවරයා පාවිච්චි කරලා තිනවා ඒ කාලේ ඉඳපු රජතුමාගේ තීරණ පවා අනිත් පැත්ත හරවන්න. ඉතින් මේ අග්‍රමිනිස්ත්‍රකාරවරයා එතෙන්දී පවසලා තිනවා සියලුම දෙනා රජතුමාවත් ඇතුළුව නීතියටයි දෙවියන්ටයි යටත් කියලා. ඉතින් මම නීතිය දන්නවා කියලා කියන්නේ නැහැ. නමුත් තවට එංගලන්තයේ විශාල නීතිමය ආభాෂය ලැබිලා තියෙන නිසා ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන රිට් ප්‍රොහිබිෂන් එකට අදාළ වෙන නීතිමය කරුණු මේ 1600 ගණන් වල ඉඳන් එන ඒවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මම වැරදි නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට අපිට ඒ ගැන තොරතුරු බෙදා ගන්න පුළුවන්. ඉතින් ඇත්තට මෙතෙන්දි සිදුවෙන්නේ ඒකම තමයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ගේ පෙස්සම අරගෙන ඇවිල්ලා මොකක්ද කියන්නේ? ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එහෙම නැත්නම් ප්‍රති දෙපාර්තමේන්තුව නීතිය අත්නෝමතිකව පාවිච්චි කරලා තමන්ව අත්අඩංගුවට ගන්න යනවා. ඒක නිසා ඒක වළක්වන නියෝගයක් නිකුත් කරන්න කියලා කියන්නේ. ඉතින් මේ පෙස්සමේ එයා සඳහන් කරනවා එයාගේ ට්‍රැවල් බෑන් එක එයා දැනගත්තේ මීඩියා එකෙන් මේ ඉන්වෙස්ටිගේෂන් එක තනිකර කරන්නේ මෞලානා බේස් කරගෙන මෞලානාගේ ක්‍රෙඩිබිලිටි එක ගැන ක්වෙස්චන් කරනවා. ඊට අමතරව ශානි අබේසේකර තමන්ව පෞද්ගලිකව පරිගණී කියලා අදහසක් ගේනවා. තව දෙයක් එයා කියනවා තමන්ගේ නම මේ සිද්ධියට සම්බන්ධ කිසිම ඉන්වෙස්ටිගේෂන් එක කමිෂන් එක රිපෝට් එකකවත් කමිටි එක රිපෝට් එකකවත් සඳහන් වෙලා නැහැ කියලා. අයරණි එක තමයි මේගොල්ලෝ රජවල් කරන කාලේ අයියලා මල්ලිලා ලංකාවේ ඕනතරම් තරුණයෝ PTA එක යටතේ ඇතුළට අරන් තිනවා. ඒ මිනිසුන්ට හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. කොහොමද මේගොල්ලෝ නීතිය හැසිරෙව්වේ කියලා. විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන නීතිපති දෙපාර්තමේන්තුව පොලිසිය හමුදාව වගේ උසාවියට මේගොල්ලන්ට අත තියන්න බැරුණා. ඒ හින්දා තමයි අර එදා සෙන්දී චීෆ් ජස්ටිස් පාර්ලිමේන්තුවට ගෙනල්ලා වෙලිලැජ්ජ නැතුව ගෙදර ඇරියේ. 2018 මහින්ද රාජපක්ෂ මහත්තයා අර පිළිකන්නෙන් ඇවිල්ලා අගමැති වුණේ. එතෙන්දී එවකට ඉඳපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් හරි 120 ගණනක් ගිහිල්ලා රිට් පෙස්සමක් දාලා තමයි ප්‍රොහිබිෂන් එක ගත්තේ. දේශබද්ධ තෙන්නකොන් දැම්මා වගේ එකක්. ජොන්ස්ටන් පනාන්දු. ළඟම උදාහරණය තමයි TID එකේ වරුණ ජයසුන්දර කියලා ඩිරෙක්ටර් කෙනෙක් ගිහිල්ලා රිට් පෙස්සමක් දාලා ඉල්ලුවා නීතිපති දෙපාර්තමේන්තුව කිව්වා එයාව අත්අඩංගුවට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රජයේ PTA යටතේ ගෝඨාභය රාජපක්ෂව ඇතුළට අරගෙන ඕක ඔප්පු කරගන්න බැරුව වුණොත් ඒක තමයි මේ රජය කරගන්න ලොකුම හෙනපතේ. එහෙනම් මං හිතන්නේ සාක්ෂි නැතුව නිකන් ගෝඨාභය රාජපක්ෂව ඇතුළට ගනී කියලා. අනිත් පැත්තෙන් බැලුවහම අපිට තේරෙනවා ඇයි ගෝඨාභය රාජපක්ෂ හැමෝටම ඉස්සෙල්ලා ගිහිල්ලා මාව අත්අඩංගුවට ගන්න එපා කියලා රිට් පෙස්සමක් දැම්මේ.
අපිට හිතන්න කාරණා ගොඩක් තියෙනවා මෙතන. මං හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාලා බලාපොරොත්තු වෙන්න ඇති සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. අර වර්ණ ජයසුන්දර වගේ මේ පෙත්සම දැම්මට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා කියයි කියලා. හරි අපි දැනට මෙයාව අත්අඩංගුවට ගන්න බලාපොරොත්තුවක් නැහැ කියලා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව මෙයයි අසත් මෞලානා ඉන්න ෆොටෝ එකක් ගෙනල්ලා ලිමිටඩ් ඔබ්ජෙක්ෂන් එකක් දාලා තියනවා කියන එක තමයි දැන් වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් මම පෙස්සම දානකොට මොකද්ද කිව්වේ? මෞලානව දන්නේ නැහැ, කවදාවත් දැකලා නැහැ. දැන් කියන්නේ මොකද්ද? දේශපාලනය කරනකොට මිනිස්සු හම්බ වෙනවා, ෆොටෝ ගන්නවා, කතා කරනවා, බදා ගන්නවා. ඉතින් දහසක් නැති දේවල් කියන්න මේගොල්ලෝ හරි දක්ෂයි. අපිට ගෝඨාභය රාජපක්ෂත් එක්ක පෞද්ගලිකව කිසිම තරහක් නැහැ. එවකට රජයවල් පාලනය කරපු ඒගොල්ලෝ හරියට මේ ඉන්වෙස්ටිගේෂන් කළා මේ ප්‍රශ්න විසඳපු නැති එකේ ප්‍රතිවිපාක තමයි ඔය පස්සෙන් එන්නේ. මගේ අදහස හැටියට නම් PTA කියන්නේ ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වයට හානි කරන ඉතාම දරුණු පනතක්. අපි මේ පනත වෙනස් කරලා වෙන ත්‍රස්ත විමර්ශනයට අවශ්‍ය වෙනම පනතක් ගේන්න ඕනි. කිසිම සාක්ෂි ඇතුව හෝ සාක්ෂි නැතුව උසාවියකට ඉදිරිපත් කරන්න නැතුව ආරක්ෂක අමාත්‍යවරයාගේ අස්සන යටතේ මිනිස්සු රඳවා තබා ගැනීම මං හිතන්නේ සාධාරණයි කියලා. ඒක වෙනම කතාවක්, අපි ඒක වෙනම දවසක කතා කරමු. නමුත් අපි බලමු ඊළඟ පාර මේ පෙටිෂන් එක ආපහු උසාවිය කැඳෙව්වහම මොකද වෙන්නේ කියලා.